ඔන්න මම අද ඔයාලට ඉතාලි වචන 6ක් අරන් ආවා. අපි බලමු ඒ මොනවද කියලා. මේක බලන්න ඊයෝ ඕ. මෙතන එච් අකුර ශබ්ද වෙන්නේ නැහැ. ඊයෝ ඕ එකටම කියද්දි ඊයෝ කියලා තමයි ශබ්ද කරන්නේ. I have මට තියෙනවා. මට තියෙනවා කියන අදහස තමයි ඊයෝ කියලා කියන්නේ. tu hai මෙතනත් ඉතාලි හෝඩියේ අක්කා කියන අකුර ශබ්ද කරන්නේ නැහැ. ආයි කියලා තමයි ශබ්ද වෙන්නේ. tu ai. tu ai. you have. ඔයාට තියෙනවා කියන අදහස තමයි ඒකෙන් අදහස් වෙන්නේ. tu ai. ඊළඟ වචනේ බලමු. මෙතන lui a lei a. lui a කියලා කියන්නේ ලුයි කියලා කියන්නේ he කියන අදහස ඔහු කියන එක. ලෙයි කියලා කියනවා she ඇය කියන එක. එතකොට ලුයි ආ කියලා කියන්නේ ඔහුට තියෙනවා. ලුයි ආ කියලා කියන්නේ ඔහුට තියෙනවා කියන අදහස. ලෙයි ආ කියලා කියන්නේ ඇයට තියෙනවා කියන අදහස. මේක මාරු වෙන්න ඕන මේ පැත්තට. ලුයි කියලා කියන්නේ he ඔහු. ලෙයි කියලා කියන්නේ she ඇය. එතකොට ලුයි ආ he has ඔහුට තියෙනවා. ලෙයි ආ ඇයට තියෙනවා කියන අදහස තමයි තියෙන්නේ. අපි කියන්න ඉතාලි භාෂාවෙන් නොයි කියලා කියනවා. නොයි අබ්බියාමෝ. නොයි අබ්බියාමෝ කියලා කියන්නේ අපිට තියෙනවා. we have කියන තේරුම. නොයි අබ්බියාමෝ. we have අපිට තියෙනවා කියන අදහස. ඊළඟ වචනේ බලමු. voi avete. voi avete. voi avete කියන්නේ ඔයාලා. voi කියන්නේ ඔයාලා. ගොඩක් ඔයාලා. ඔයාලට තියෙනවා කියන අදහස තමයි voi avete කියලා කියන්නේ. ඊළඟ වචනේ බලන්න. loro hanno. මෙතනත් මේ අක්ක අකුර ශබ්ද වෙන්නේ නැහැ. භාවිතා කරාට loro hanno. ශබ්දය hanno. loro hanno. loro hanno කියන්නේ loro කියන්නේ they. ඔවුන් කියන අදහස. loro hanno කියන්නේ they have. ඔවුන්ට තියෙනවා කියන අදහස. හරි. අපි එක පාරක් බලමු මේ වචන ටික ඉක්මනින්. io o. io I have මට තියෙනවා. tu hai you have ඔයාට තියෙනවා. lui a lei a ඔහුට තියෙනවා. ඇයට තියෙනවා කියන අදහස. noi abbiamo අපිට තියෙනවා. we have කියන අදහස. voi avete. voi avete ඔයාලට තියෙනවා කියන අදහස. you all have ඔයාලට තියෙනවා. loro hanno. loro hanno they have ඔවුන්ට තියෙනවා කියන අදහස.